පස්ලිස් කොම්පැනි විදිහට හැමෝම දන්නවා. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම දන්නවා. කොළඹ හැමෝම දන්නවා. ඔබ කොළඹින් පිට නම් ලංකාවේ කොහේ හරි ඉඳලා කොළඹට ආවොත් අමතක කරන්න එපා. පිටකොට ඉන්න පුංචි දුරක් පස්ලිස් එන්න වෙනම තැන වෙනම ටෙස්ට් එකක්. රයිට්. අපි බලමු ඒකට ගිහලා කොහොමද කියන්නේ. රයිට්. අපේ අලුත්ම පස්ලිස් වෙනම තැන වෙනම ටේස්ට් එකක් මේ ඉන්නේ අධිපතිතුම අයිබෝ කියන්නේ මේ පස්ලිස් එක ආපු ගමන තුන අද කොහොමද අද තත්ත්වය මේක ඇවිල්ලා අපි පටන් ගත්ත පොඩි කාට් එක ඒක ස්ට්‍රීට් ෆුඩ් කන්සෙප්ට් එකට තමයි අපි මේ පටන් ගත්තේ ෆුඩ් අවුට් වෙන ෆුඩ් ස්ට්‍රීට් ෆුඩ් දැන් අවුරුදු 30 තමයි මේක අපි පටන් ගත්තා ඒකට මේ ස්ට්‍රීට් ෆුඩ් කියලා ලංකාවේ කොහොමද තිබෙන්නේ ස්ට්‍රීට් ෆුඩ් බර්ගර්ස් නෑ ඒ කියන්නේ පළවෙනි වතාවට ලංකාවේ වෙන වතාවට බර්ගර්ස් ස්ට්‍රීට් ෆුඩ් එකේ අපි ශවර්මා අපි මේ ආරම්භ කරලා වැඩ කරපු වෙලාවට ෆොටෝස් ගන්න තියෙනවා ස්ට්‍රීට් ෆුඩ් එකේ පටන් ගන්න අපි ගන්න කරේදී මේ දතරගෙන දැන් අපි ඊට පස්සේ මේ රෙස්ටුරන්ට් වලට මාරු වුණා. කියන්නේ කස්ටමර්ගේ ඉල්ලීමට අනුව. වැඩ ගන්න මිනිස්සු කියනවා පාරේ ඉඳලා දැන් නැත්නම් අපේ ගතියක් තියෙනවානේ ගන්න පොඩි වෙනම ලෙවල් එකකට ගන්න කට්ටිය තමයි දැන් මේක අපි
මේක ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා මේ රෙස්ටොරන්ට් එකට. මේක දැන් අවුරුද්දක දැන් තමයි මේ ස්ටයිල් එක අපි කරගෙන යන්නේ. දැන් ඔබතුමාගේ ඉතාමත් පොඩි තැනක මට මතකයි එහෙම තිබ්බා අපිත් ඇවිල්ලා මේ කෑම අරගෙන යනවා හරිම සන්තෝෂයි කියලා එහෙම දැක්කම අද දැන් ලංකාවේ විතර නෙමෙයි මං හිතන්නේ මම විතර දකින්න ෆොරිනර්ස්ලා ලෝකෙ පුරා ප්‍රසිද්ධ ඒකට මොකක්ද විශේෂයෙන් මේ කෙනෙක් ඉස්ලා මොන වගේ කියන්නේ කෑම ටික අරියට අපි ඒගොල්ලන්ගේ සර්විස් එක ඒගොල්ලන්ට කෑම ටික අරියට දුන්නොත් ඒගොල්ලන්ට ඒක තමයි වැඩියෙන්ම වටින්නේ. සල්ලි දීලා ඒගොල්ලන් අන කෑම වලට ඒකට හරියට අපි ඒක කරන්න ඕනේ. ඒගොල්ලන්ට සර්විස් එක දෙන්න ඕනේ. කෑම ටික හරියට දෙන්න ඕනේ. පිරිසිදු පිළිවෙලට පිළිගන්නේ කොහොමද ගේන්න ඕනේ. ඒක තමයි. يعني ඇඩ්වර්ටයිසින් නැතුවම කට්ටියම ඒගොල්ලන්ම කියනවා තව කට්ටියම මේක මේ දීලා ගන්න මේ සර්විස් එක හොඳයි කෑම හොඳයි පිරිසිදුකම තියෙනවා කියලා. ඒක තමයි දැන් ඒක හොඳ මැසේජ් එකක්. ඇත්තටම විශේෂයෙන් මේ වගේ රෙස්ටොරන්ට් එකක් කරනවා නම් අර කටින් කට ගිහිල්ලා ඒකේ ක්වොලිටි එක අනිත් අයට යනවා කියන්නේ හොඳ වචනයක් කිව්වම මේ ඇඩ්වර්ටයිස්මන්ට් නැතුව ෆේමස් වෙලා දිනවා. ඒක තමයි අපි වෙන්න ඕනේ. ඇත්තටම මේ තත්ත්වෙන් තියෙනවා හොඳ තත්ත්වේ ඕන කෙනෙක් ගොඩ වෙනවා. මම නම් කැමති ඔබතුමාගෙන් දැන් මේ concept එක ගේම් කොහෙන්ද ගෙනාවේ? නැත්නම් ඉතලා ගෙනාවද නැත්නම්? ඉතලා කියන්නේ මම ඇවිල්ලා අවුරුදු 25 දෙකේ ගල්ෆ් වලට ගියා අපේ බිස්නස් කෙනෙක් ඉන්නවා දුබයි. ඒ ගිහිල්ලා මම විසිට් එකකට ගියේ. එතකොට මම ඒ ඇවිල්ලා කෑවේ ස්ට්‍රීට් ෆුඩ් තමයි. ෂවර්මා තමයි කෑවේ. ඒක ලංකාවේ ෂවර්මා කියන જાතියක් නැහැ. ඒකවල ෂවර්මා කරනකොට ෂවර්මා විතරක් කරලා මදි නිසා අපි බැලුවා මොනවාද ඉම්ප්‍රූව් කරන්න ඕනේ කියලා බර්ගර් අයිටම්ස් එක ගන්නවා. ඒක මේ ෂවර්මා සහ බර්ගර් වල ෂවර්මා කොහෙන්ද මේ ආරම්භ කොයි ආරම්භය වල තුරුකි. ඉස්වල තමයි ඒක ෆේමස්. ඉවල තියෙනවා. උතර බර්ගර් බර්ගර් අමරගර්. මේ දෙකම කලින් තමයි අපි ලංකාවට ගෙනාවා. නල්ලා ඒකට මේක ඇවිල්ලා ස්ට්‍රීට් වල මේ බර්ගර් එක ස්ට්‍රීට් වල පාරේ ගියාගෙන මිනිස්සු වාහනේ යනකොට අද්දාල බර්ගර් එකක් ගන්නවා ඒක ඉල්ල කතා කරනවා පේපර් ප්ලේට්ස් වල තමයි ඉස්සෙල්ලා දුන්නේ. ඒක කාර්යස් පොසිබල්. ඔක්කොම එතනක් තියෙනවා. ඒක කාර්ය බහුල ජීවිතයට විදේශ වලට තමයි මේක අපි බැලුවේ try කරේ. යනුත් වගේ අපේ සර්විස් එක තියෙනවා. ඒක වල දෙනෙක් වැඩ කරනවා. වාහන වල එනවා ඕනේ දානවා ටක් ගාලා අරගෙන යනවා කකා යනවා බොක්ස් එකකින් බෑග් එකේ තියෙනවා ඒවල ඩිස්පෝස් කරලා යනවා. ඒකට මේ ඩිලිවර් කරන්නේ කොහේ කොළඹ කොහේ අවලක කොච්චර සාමාන්‍යයෙන් කොළඹ පාර ඇතුළේම ඩිලිවරි එක තියෙනවා. අනිත් එක අපි උබර්ස් තියෙනවා. ඉක්වි තියෙනවා. අපේ ඩිලිවරි සර්විස් එක තියෙනවා. මේ ඔක්කොම අපි සර්විස් එක දෙනවා රාය එක වෙනකන් අපේ සර්විස් එක. ඉවිනිං 4 to midnight 1 o'clock වෙනකන් අපේ සර්විස් එක අපි දෙනවා. ඒ කියන්නේ හැන්දෑවේ 4 ඉඳලා රැය එක වෙනකම් හොඳ පරිඩයක් ඒක හොඳට මතක තියාගන්න. හැන්දෑවේ 4 ඉඳලා රැය එක වෙනකම් උපරිම සර්විස් එකක් දෙනවා. මේ ස්ථානේ අපිට කෑම ගෙන ගන්න පුළුවන්. ඒකට තාම මොනවද මේ සෙන්ටර් එක විතරද තියෙන්නේ? මෙතන විතරද දෙනවා අපි මේ සෙන්ටර් එක විතරයි තියෙන්නේ. වත් ලංකාවේ ඉන්න ඕන කට්ටියක් මේ ඇවිල්ලා කනවා. අනිත් ඒ ෆෝර්මස්ලා හොයාගෙන ඇවිල්ලා කනවා. ෆෝර්මස් කොහොමද ලංකාවේ පිට අපේ ලෝකල් කට්ටිය පිට ගියත් ඇරේ ඇමරිකාවේ ලන්ඩන් වල ෆ්‍රාන්ස් වල ඒක අවුරුද්දක් දෙකක් තුනක් හිටියත් ඇරේ ඒක හොයාගෙන ඇවිල්ලා මේ ඇවිල්ලා මේ ඩෝනේ කණ්ඩෝනේ කියලා
ඇවිල්ලා කාලා යනවා. උදේ ෆ්ලයිට් එකේ එනවා රාත්‍රී දින එක අපෙන් ගන්නවා. මම කිව්වා අර රහත් තියෙනවා නම් මිනිස්සෙක් හොයාගෙන යනවා කියලා කියනවනේ රහත්. ඒ කියන්නේ එතුමා කියන්නේ අර අවුරුදු ගානකට පස්සේ වුණත් රටේ ඉඳලා අපේ දේශීය අය රටේ ඉඳලා ඉල්ල ආපහු ලංකාවට ආවම මෙතනින් කෑම ටිකක් ගන්න අමතක කරලා අනිත් එක මේක ඇවිල්ලා අපි ඕන් රෙසිපීස් වලට අපි මොනවද හදනවා. ඉතින් මේක කියන්නේ අපේ කෙබාබ්ස් ඔක්කොම අපේ රෙසිපීස්. ඒ වගේම අපේ රෙසිපීස්. ෂවර්මා ඒ වගේ අපි ප්‍රපෙයාර් කරන ඒවා 100% අපේ කියන්නේ අපි ප්‍රපෙයාර් කරන ඒවා තමයි ඒ කියන්නේ දැඩි විශ්වාසයෙන් ඒක 100% මේක 100% quality එකට මේක quality එකට ප්‍රපෙයාර් කරනවා. ingredients උනත්තරේ මේකට කියන spices ඔක්කොම ඉන්දියා වලින් දෙන්නේ. සමහර ඒවා මැලේසියා වලින් එනවා. මේ spices ඔක්කොම බැලන්ස් කරලා හරියට ස්කේලින් සිස්ටම් එකට මොන තමයි අද අද ඔයා කෑවොත් තව අවුරුද්දකට පස්සේ කෑම ටික කෑවොත් එකම රහ තමයි. ඒතර මේ පස්ලීස් කියන නම හැදුනේ ඔබතුමාගේ නමින්ද කොහොමද මේක? මගේ නම තමයි ෆස්ලීස් කියන්නේ. මේක ෆස්ට් අපි ඉස්සර ඉතිය බර්ගර්ස් කියලා තමයි අපේ නම තිබ්බේ. දැන් ඉන්ටර්නැෂනල් චේන් බර්ගර් කිං ආවනේ. ඒකවල සිමිලර් නේම් තියෙන නිසා ඒක දැන් අපේ එකට වෙනස්කම් පොඩ්ඩක් වෙනසකට තමයි රයිට් මම මේකේ පටන් ගත්තේ මගේම නම තිබ්බා. ඒක හොඳයි. ඉතින් කවදා හරි මේක මේක නම නෙමෙයි තියෙන්නේ. ක්වොලිටි එක. මිනිස්සුන්ට සමහර කට්ටියට මේ නම දන්නේ නැහැ. මේ ක්වොලිටි එකට තමයි කට්ටිය හොයන්නේ. ක්වොලිටි එකට තමයි ඕනේ. කී දෙනෙක් විතර ස්ටාෆ් එක වැඩ කරනවද? ඉන්නවා 20ක් 22ක් විතර ඉන්නවා ස්ටාෆ්ලා. ඒතර මේ පොඩියට පටන් ගත්තොත් දැන් ඔව් අපි දෙන්නෙක් තමයි සෝෂල් සර්විස් එකක් කරනවා නේද? දෙන්නෙක් තමයි අපි පටන් ගත්තේ. මමයි මල්ලි තව ගෝලියෙක් තමයි මේක පටන් ගත්තේ. දැනට 20ක් අපේ මැනේජර්ස්ලා ඇකවුන්ටන්ට්ස්ලා ඉන්නවා. අපි බ්‍රාන්චස් වැඩිපුර දාන්න නැති හේතුව මේක මේන්ටේන් කරන්නත් අමාරුයි Quality එක මේන්ටේන් කරන්නත් අමාරුයි. මට කියන්න පුළුවන් මේ කෑම වර්ග කීයක් මොන කැටගරිස්ද තියෙන්නේ කියලා. ඒකේ කෑම වර්ග අපේ ළඟ ඔක්කොම all inclusive 80ක් විතර තියෙනවා. 80ක් විතර තියෙනවා. ඒක කැටගරයිස් කරුවොත් කොහොම වෙනවද මේව කියලා? කැටගරිස් කියන බර්ගර්ස් ಜಾති තියෙනවා 25ක් විතර. ඒතකොට රයිස් තියෙනවා, කුත්තු තියෙනවා, නූඩල්ස් තියෙනවා. ඒතකොට ෂවර්මා, සබ්මැරින් ෂවර්මා වල තියෙනවා වැරයිටිස් 10ක් විතර. සබ්මැරින් වැරයිටිස් 5ක් තියෙනවා. grill items තියෙනවා, kebabs තියෙනවා, starter items තියෙනවා. varieties, choice of varieties. varieties තියෙනවා. ඔයගොල්ලන්ගේ කැමතට සරලන විදියට තමයි මේක අදලා තියෙන්නේ. starting රුපියල් 500 ඉඳලා රුපියල් 2000 වෙනකම් අපේ ළඟ බජට් එකට තියෙනවා. ඒක ඇත්තටම හොඳ මැසේජ් එකක්. රුපියල් 500 ඉඳලා රුපියල් 2000ට යනකම් විවිධ කෑම වර්ග සෑහෙන මම හිතන්නේ මෙතනට આવොත් Tamanට උවමනා විදියට කෑම කන්න පුළුවන් රසට කන්න පුළුවන්. අමතක කරන්න එපා. කොම්පඤ්ඤියේදී ඔබ ලංකාවේ කොහේ හිටියත් කොළඹට આવොත් මෙතනට කොට වෙන්න පොඩි දුරයි. පස්ලිස් කිව්වම හැමෝම දන්නවා. කාගෙන් ඇහුවත් කියයි. ඉතින් ලංකාව පුරාම ඉස්සරහින් ඉන්න ඔබට මම ආරාධනා කරනවා. ඒ වගේම මගේ YouTube channel එක බලන හැමෝටම ආරාධනා කරනවා. මේ වගේ විශේෂ තැන් තමයි මම හඳුලා දෙන්නේ. ගොඩ වෙන්න පස්ලිස් එකේ රහ බලන්න කොහොමද කියලා. ඇත්තම රසයි. අපිත් ඒ රස බැලුවා. එහෙමනම් ආයෙත් දවසක හම්බෙමු. මේ බොහොම ස්තුතියි ඔබතුමාට. හරි. එහෙනම් ජය වේවා.
පස්ලිසිගේ කෑමවල රහ බලන්න පොඩක් වාඩි වෙන්න. අපි බලමු මේකක් විතර මම හිතන්නේ මිනිමම් 70 ගානක් විතර තියෙනවා. එක එක වර්ගේ අපි පොඩක් බලමු වෙනස් මේක. චපාති roast chicken මේක බලමු. නියමයි. මාත් බලමු. අපිලා කාලම් හැමදාම කියනවා නිලාන් මල්ලිකස් YouTube channel එකේ travel with නිලාන් වලින් මේ වගේ විශේෂතන් තමයි අපි දෙන්නේ. ඉතින් අපේ channel එක බලන හැමෝටම කියන්නේ මේ වගේ තැන් වලට ගොඩ වෙන්න රහ බලන්න එන්න. මොකද කලාතුරකින් තමයි මේ වගේ තැන් ඔයාලට දකින්න ලැබෙන්නේ. කරන්න එපා නිලාන් මල්ලිකස් YouTube channel එක. ඔයාලා subscribe කරලා ඔයාලට මේ වගේ සුවිශේෂී තැන් බලන්න දැක ගන්න. right. Okay.